වාහන නම් ඉතින් දිනුම channel එක තමයි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දිනුම YouTube නාලිකාව සමග එක්වන හැම දිනාටම. ඉතින් අදත් තව පියරන් ආව සාමාන්‍යයෙන් 1000cc වාහන හොයන කෙනෙකුට ඉතාමත් අඩු මුදලට ලංකාවට ගෙන්න පුළුවන් ජපන් වාහනයක් මේක. වාහනේ තමයි Daihatsu Boon කියන්නේ. මේක 2023 වර්ෂයේ තමයි අවසන් වරට නිෂ්පාදන කටයුතු කරන්නේ Daihatsu සමාගමෙන්. ඉතින් 2023 පස්සේ මේකේ නිෂ්පාදන කටයුතු කරන්නේ නැහැ. නමුත් මේ වාහනේ ලංකාවට ගෙනීමේ හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා Toyota Passo කියලා වාහනයක් තියෙනවා. මම කලින් වීඩියෝ එකක් කළා. ඒ Toyota Passo වාහනේම Daihatsu සමාගමෙන් හදන වාහනේ තමයි මේ Daihatsu Boon කියන්නේ. නමුත් මිල අතින් ගත්තාම Toyota Passo එකට වඩා සැලකිය යුතු මිල ප්‍රමාණයක් මේ වාහනේ අඩුයි. ඒ නිසා බජට් කැටගරි වාහනයක් වෙනවා නම් අඩු මුදලට මේ වාහනේ යෝග්‍යයි කියලා තමයි කියන්න පුළුවන්. ඉතින් අපි සඳහන් කරන මුදලට මේ වාහනේ ලංකාවට ගැනීමට අවශ්‍ය නම් අපේ දිනු මොටෝ WhatsApp group එකට සම්බන්ධ වෙලා full LC ක්‍රමවේදය යටතේ වක්වීමක් සහිතව විශ්වාසදායකව වාහනේ ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වාහනේ අපි exterior design එකට මොනොත් එහෙම මේකේ ඉන්නේ round projector headlight තමයි ඉන්නේ front එකේ. compact body size එකක් තමයි තියෙන්නේ. 15 inch alloy wheels වලට අප්ඩේට් කරලා තමයි වාහනේ එන්නේ. ඒත් එක්කම slim LED tail lights එනවා. ඒත් එක්කම length එක මිලිමීටර් 3650යි, පළල මිලිමීටර් 1665යි, උස මිලිමීටර් 1525යි. ground clearance එක මිලිමීටර් 140ක් 45ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ලංකාවේ පාරවල් වලට perfect. boot space එක ලීටර් 280යි. මේකේ rear seat fold කරලා expand කළොත් ලීටර් 600ක් දක්වා ඉඩ වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක එන්ජින් එක පැත්තට මොනොත් එහෙනම් මේකේ 1000cc 3 cylinder petrol engine එකක් ඉන්නේ. horse power 69ක් තියෙනවා බලය. torque එක ගත්තොත් newton meter 92යි. CVT automatic gear system එකක් තමයි එන්නේ. මේකේ 2 wheel and 4 wheel කියලා option දෙකටම design කරලා එනවා. මේකේ fuel economy ගැන කතා කළොත් සාමාන්‍යයෙන් ජපාන් ස්ටෑන්ඩඩ් වලට අනුව ලීටර කිලෝමීටර් 20ත් 24ත් අතර ආගයක් ගන්නවා. ඉතින් ලංකාවේ road condition එක බලපුවාම සාමාන්‍යයෙන් ලීටර කිලෝමීටර් 18ත් 20ත් අතර ධාවනය කිරීමේ හැකියාවක් මේ වාහනේට තියෙනවා. හොඳ fuel economy එකක් තියෙනවා මේ වාහනේට. ඉතින් මේ වාහනේ මාදිලි කීපයක් එනවා. එකක් තමයි Daihatsu Boon XL කියලා එකක් එනවා base grade එක. ඊට පස්සේ XS කියලා එකක් එනවා mid range එක. ඊට පස්සේ XG කියලා එකක් එනවා. නමුත් ගොඩක් ඔක්ෂන් වල අපිට හම්බෙන්නේ මේ XS කියන mid range එක තමයි. XL එකක් අහු වෙනවා. ඉතින් ඔය විදිහට තමයි වාහනේ detail. මේකේ colors ගත්තොත් pearl white, red, black, silver කියන colors වලින් එනවා. ඉතින් Toyota Passo වාහනේම තමයි මේ වාහනේ Daihatsu සමාගමෙන් එළියට දාන ඒ exterior design එකම තමයි තියෙන්නේ. ඉතින් මේකේ අපි වැදගත් එක තමයි interior පැත්තට මුණොත් මේකේ හොඳ headroom එකක් තියෙනවා hatchback car එකක් වුණාට. ඒ නිසා ඒත් එක්කම soft fabric sheet තමයි වාහනේ තියෙන්නේ. 7 inch touch screen infotainment system එකක් එනවා. navigation plus reverse camera එක multi function steering wheel එකක් එනවා. ඒත් එක්කම මේකේ ගොඩක් storage compartment තියෙනවා. bottle වගේ වදාගෙන යන්න interior design එක පුරාම. safety features කතා කරලා සාමාන්‍යයෙන් මේකේ XS එක සාමාන්‍ය dual airbags එන්නේ. ඊට අමතරව pre collision braking system තියෙනවා, lane departure alert තියෙනවා, automatic high beam තියෙනවා, ABS EBD brake assist කියන option ටික තියෙනවා. ඊට පස්සේ vehicle stability control එක තියෙනවා, hill start assist කියන option එකක් තියෙනවා. ඉතින් safety features පැත්තෙනුත් ගොඩක් හොඳට improve කරලා තියෙනවා. උදිර තමයි වාහනේ detail ටික. ඉතින් මේකේ මිල ගණන් පැත්තට යමු. වඩා වැදගත් වෙන්නේ ඒකට. මේක සාමාන්‍යයෙන් Toyota Passo යන්නේ අපි කලින් වීඩියෝ එක කළා. Toyota Passo සාමාන්‍යයෙන් 182 ඉඳලා 188 දක්වා බාරසි තුල තමයි Toyota Passo 2023 මේ අලුත්ම ටැක්ස් එක කියන්නේ. නමුත් මේ වාහනේ ගත්තාම සාමාන්‍යයෙන් මේකේ Daihatsu Boon 2023 ගොඩක් වෙලාවට XS කියන mid range එක තමයි auction වල එන්නේ. මේකේ minimum sold වෙලා තියෙන්නේ ජපාන්යෙන් 9,150,000ට auction gate 5 තියෙන කිලෝමීටර් 8,000 දාවන එක ප්‍රතියක්. ඉතින් මේක සාමාන්‍යයෙන් tax එක clearance එකත් එක්ක ලංකා රුපියල් වලට ගන්නකොත් 71ක් වගේ තමයි එන්නේ. ඊට පස්සේ maximum price ගිහිල්ලා තියෙන්නේ ජපාන්යෙන් 1.14 million වලට auction gate 445 තියෙන කිලෝමීටර් 20000ක් ඊට අඩුවෙන් දාවන එක ප්‍රතියක්.
මේක සාමාන්‍යයෙන් සියලුම ටැක්ස් සහ කීරින් චාර්ජස් එක ලක්ෂ 79ක් තමයි එන්නේ. ඉතින් මේක පරාසය එන්නේ මේ සැප්තැම්බර් මාස අවසානයේ ලක්ෂ 71ත් 79ත් අතර පරාසයක් තමයි එන්නේ. ඉතින් ඇවරේජ් ප්‍රයිස් එක හදුවාම සාමාන්‍යයෙන් ලක්ෂ 75කට වගේ මේ වාහනේ ලංකාවට ගැනීමේ හැකියාව තියෙනවා සියලුම ටැක්ස් සහ කීරින් චාර්ජස් එක්ක. ඉතින් ලොකු මිල අඩුවීමක් තියෙනවා Toyota Passo එක බලද්දි. මොකද ඒ වාහනේම තමයි ඒ ඩීටේල්මයි මේ Daihatsu Boon එකේ තියෙන්නේ. ඉතින් මේ දවස් දෙකකට කලින් මේ වාහනේ 8,28,000ට ජපන්නෙන් මිලියනටත් සෝල්ඩ් වෙලා තියෙන ඔක්ෂන් ගේට් 5 තියෙන රථයක්. ඉතින් ඒක මිඩල්ට හැදුවා නම් සාමාන්‍යයෙන් ලක්ෂ 65-66ටත් මේ වාහනේ ගන්න හැකියාවක් තිබ්බා. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන් වාහනයක්. ඔක්ෂන් වල ටිකක් ගොඩාක් එන වාහන නෙමෙයි, එනවා කීපයක් සීමිත පිරිසක් තමයි එන්නේ. ඉතින් ටක් ගාලා සෝල් වෙලා යනවා. ඔයගොල්ලොත් මේ වාහනේ ගන්න ඉන්නවා නම් ඉක්මනටම දාගන්න. මොකද මේ අවුරුද්ද ඉවරනාට පස්සේ මේ 2023 මොඩල් ලංකාවට ගෙන්න ගන්න හැකියාව නැහැ. මොකද අවුරුදු 3ක් දක්වා තමයි දැනට කාල සීමාව දීලා තියෙන්නේ. බජට් එකෙන් තාම තීරණයක් අරගෙන නැහැ මොකද කියලා. ඉතින් ඒ නිසා ඉතින් මේ ප්‍රයිස් එකට ලක්ෂ 71 ඉඳලා 79ට ගොඩක් වෙලාවට WagonR පෙට්‍රෝල් එකක් තමයි ගන්න තියෙන්නේ. ඊට වඩා මේ වාහනේ මොකද 1000cc අනිකුත් ඒවත් එක්ක ඉඩත් බලපුවාම පර්ෆෙක්ට් වාහනයක්. එහෙනම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකකින් සම්බන්ධ වෙලා මේ වාහනේ ගන්න ඉන්නවා නම් ඉක්මනට අපේ රික්වෙස්ට් එක දාන්න. අපිට මේ වාහනේ ගෙනත් දීමේ හැකියාවක් තියෙනවා ඉතාමත් අඩු මුදල්. එහෙනම් කමෙන්ට් වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. සුබ දවසක් සියලු දෙනාට.